කොහොමද ඔයාලට එන්න මගේ පුංචි ගෙවත්ත බලන්න දැන් ගෙවත්තේ තත්ත්වය කොහොමද කියලා. අපි පුංචි ගමනක් ගිහිල්ලා එනකොට බලන්න ගෙඩි හැදිලා ඒවා ඉදිලා කරල් ලොකු වෙලා අපි ගමනක් ගිහිල්ලා එනකොට තක්කාලි ගෙඩිත් හැදිලා. මේ තක්කාලි ගොරක තක්කාලිද කොහෙද තාම ඒවා කොළ පාටයි. ලොකු වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ලුණු කොළ වලින් සම්බෝලයක් ගන්න පුළුවන්. ලංකාවේ ලුණු කොළ වගේම තියෙනවා. හොඳට හැදිලා. මේ කරල් එකෙත් දැන් වැල එන්න හදන්නේ. හරි ඒක. ඒක දිග මිරිස් එකක් නේ. මාළු මිරිස් වගේ. ලොකු වෙන්න ඕන. ඒක කරලා. හදනවා. හරි. ඉතින් එනොල්ට තක්කාලි ටික කඩන්න ඕනේ කිව්වා. අපි වෙනද තක්කාලි ගෙඩි 1-2නේ කැඩුවේ. මේ පාර ගොඩක් හැදිලා තිබ්බා. ඉතින් පුංචි චෙරි ටොමැටෝ ටිකක් අපි කඩාගත්තා. ඔයාලා අපේ කලින් වීඩියෝ දෙක බැලුවා නම් මේ පැල කොහොමද හැදුවේ, ඒවක් ටික ලොකු උනේ කොහොමද ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වීඩියෝ ටිකත් බලන්න. ඉතින් මේ සුදු කොච්චි ගහෙත් කොච්චි ගොඩක් පෙරලා තිබ්බා. ඒවා තව පැහෙන්න ඕන ගොඩක්. අපි ලොකු වෙලා තිබ්බ කරල් කිහිපයක් කඩාගත්තා. අපේ හබි හරිම ආසයිනේ කොච්චි කන්න. හැබැයි ලංකාවේ කොච්චි වගේ සැරණක් නෑ. මං හිතන්නේ මේ දේශගුණෙත් එක්ක හින්දා වෙන්න ඇති. ලංකාවේ ඉතින් කොච්චි කනවා කියන්නේ හරිම සැරයිනේ. මේවා ආසාවට හැදුවට ලංකාවේ කොච්චි වල රසය නම් ගන්න බෑ. කොහොම හරි ඉතින් හදාගත්ත එකේ මේ විදිහට පුංචි අස්වැන්නක් නෙලා ගත්තා. ඉතින් අපි වැඩිය මේ පාර පැල හැදුවේ නෑනේ. ඒ හින්දා විවිධත්වයෙන් යුක්ත පැල නම් අඩුයි. තියෙන පුංචි පැල ප්‍රමාණය අපි පුළුවන් විදිහට සාත්තු කළා වගාව නඩත්තු කරගෙන ගියා. දැන් මේ අගෝස්තු මාසෙනේ. ඉතින් අගෝස්තු මාසෙන් පස්සේ මොකද වෙන්නේ කියලා අපි බලමු. ඉතින් අපි මේ කරල් කඩනා දැකලා පුංචි කයලටත් එන්න ඕන වුණා. එයත් ඇවිල්ලා ඒවා කඩන්න බලනවා. එයාටත් දැන් හැමදේම තේරෙනවානේ. බලන් ඉඳලා හැමදේම කරනවා. ඉතින් අපි 3 දෙනා මේ විදිහට අපේ ගෙවත්තේ ටික වෙලාවක් ගත කළා. දැන් හවස් වෙලා හින්දා අපේ ගෙදර හෙවණ වැටිලා ගාර්ඩන් එකෙන් පැල තියෙන හරිය හරිම හෙවණයි. ඉතින් ඒ හින්දා අපිට මේ විදිහට ඉන්න පුළුවන්. නැත්තම් දවල්ට ටිකක් අමාරුයි ඉන්න අවසර වැඩි. මේ දවස්වල මෙහි රස්නෙත් වැඩිනේ. රතු කොච්චි නෙමෙයි මේක මිරිස් జాතියක්. මෙහි මිරිස් සැර නෑනේ. දෙකක් වරක දෙකයි තියෙන්නේ. 3ක් හරි තියෙන්නේ. යෙනුල්ටත් ඉතින් පැල ගැන කියලා දුන්නා. එයත් එක ප්‍රශ්න මගෙන් අහනවා. ඉතින් අපි 3 දෙනා මෙහෙම ටිකක් වෙලා ගෙවත්තේ හිටියා. ගේ ඇතුළටම වෙලා ඉන්නත් බෑනේ. කයලොත් හරිම කැමති ගෙවත්තට ඇවිල්ලා පුංචි වෙලාවක් ඉන්න. ඔයාලගේ ගෙවත්තේ ඔයාලා මොකද කරන්නේ? එංගලන්තේ මගේ පුංචි ගෙවත්ත ලස්සනයිද? මට පුළුවන් වෙලාවට පුංචි වෙලාවක් වැය කරලා මේ විදිහට හදාගත්ත පැලවල අස්වැන්න තමයි. මං වගේ උස්සවනවා වතුර මං දානවා. ඉස්සර අපි මේම වෙනකොට මෙච්චර පොඩි දැන් මෙතෙන්ට එනකොට කාඩේ වලුත් ගොඩක් ලොකු වෙලා තියෙන්නේ. ග්‍රේප්ස් ප්ලාන්ට් එකත් වගේ තමයි. මේත් ඒ වගේ තමයි. මෙයා ගොඩක් ලොකු වෙලා තියෙන්නේ. අපේ වත්තක්ක එකත් ලොකු වෙලා තමයි. මඩවත් සෙල්ලම් වල පෙන්නන්නේ. ඊයේ ගත්ත සෙල්ලම් බඩුව මේක ඩයිනසෝ එකක් රිමෝට් එකක්. මේ ඉන්නේ මල්ලි. මල්ලි ඩයිනසෝටත් වඩා උස්සයි දැන්. කකුල් දෙක පුළුවන් කකුල් දෙකට පුළුවන් ගොඩක් සද්ද
ඉතින් ඔයාලා මේ වීඩියෝ බැලුවා වගේම අපේ ඊළඟ වීඩියෝවත් බලන්න අපිත් එක්ක දිගටම ඉන්න. නෝර්ත් වේල්ස් වල ගඟක් ආයේ දවස් 4ක කැම්පින් ගමනක වීඩියෝ එක බලන්න දිගටම ඉන්න. ඉක්මනින්ම වීඩියෝ එක අරන් එන්නම්. ඔයාලට සුබ දවසක්.